රුසියා යුක්‍රේන යුද්ධයේ ආරම්භයෙන් පසුව ලෝකයේ අවියාවුධ කර්මාන්තය විශාල වශයෙන් දියුණුවට පත් වුණා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමන්ගේ නවීනතම අවියාවුධ බොහොමයක් මේ යුක්‍රේන යුද්ධය සඳහා යෙදෙව්වා. මේ සියලුම රටවල් වල යුද්ධ තාක්ෂණයත් එක්ක සටන් කරපු රුසියාවත් ගේම් චේන්ජිං වෙපන්ස් බොහොමයක් මේ යුක්‍රේන යුද්ධය සඳහා යොදාගත්තා. රුසියාව මේ ආකාරයෙන් එළිදක්වපු තමන්ගේ අවියාවුධ අතරට හයිපර්සොනික් මිසයිල වගේම සතුරන්ට රහසිගත ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ස්ටෙල්ත් හැකියාවෙන් යුක්ත ප්‍රහාරක යානත් ඇතුළත්. අද වීඩියෝවෙන් අපි රුසියාවේ මේ වන විට පවතින භයානකම අවි 6 පිළිබඳව කතා කරමු. අපි මුලින්ම කතා කරන්නේ රුසියාවේ RS-28 සර්මාට් කියන අවිය ගැන. මේ අවිය පිළිබඳව මීට කලින් අපි වීඩියෝවක් සිදු කළා. ඉතින් මේ අවිය සාතන් 2 කියලත් හඳුන්වනවා. මේක රුසියාව සතු ප්‍රබලම ICBM එකක්. එහෙමත් නැත්නම් අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක්. බොහෝ යුද විශේෂඥයන් මතපල කරන්නේ මේක මේ දක්වා නිෂ්පාදනය වෙච්ච භයානකම විනාශකාරී අවියක් කියලා. සාම්ප්‍රදායික අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල වලින් ඔබට ගිහිල්ලා මේ සර්මාට් අවියට එක් යුද හිසකට වඩා අරගෙන යන්න පුළුවන්. ඉතින් මෙවැනි ප්‍රහාරයකදී මේ යුදහිස් ගණනාවක් එකවර පතිත වෙන නිසා මෙවැනි මිසයිල ප්‍රහාරයක් වැළැක්වීම ඉතාමත් අපහසුයි. මේ අවියේ ප්‍රහාරක පරාසය සාමාන්‍යයෙන් කිලෝමීටර් 18,000ක් විතර වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ සරලවම මේ මිසයිලය භාවිතා කළ රුසියාවට ලෝකයේ ඕනෑම තැනකට පහර දෙන්න පුළුවන්. න්‍යෂ්ටික යුදහිස් 10ක් 15ක් අතර ප්‍රමාණයක් අරගෙන යන්න පුළුවන් මේ මිසයිලයට සාමාන්‍යයෙන් මැක් 20 පන්නපු උපරිම වේගයකට ළඟා වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. ඉතින් මේ මිසයිලය වළක්වන්න පුළුවන් ගුවන් ආරක්ෂණ පද්ධතියක් මේ දක්වා ලෝකයේ බිහි වෙලා නැහැ. කොහොම වුණත් මේ අවිය මේ දක්වා යුක්‍රේන යුද්ධයේදීවත් භාවිතා වුණේ නැහැ. නමුත් මේ මිසයිලය පිළිබඳව මේ වන විට වාර්තා වෙලා තියෙන තොරතුරුත් එක්ක මේ මිසයිලය දියත් කළොත් මේ මිසයිලය භාවිතා කළා මිනිත්තු කිහිපයක් තුල නගරයක් වුණත් සම්පූර්ණයෙන් විනාශ කිරීමට හැකියාව තිබෙනවා. ඊළඟට අපි කතා කරන්නේ රුසියාවේ ඇවන්ගාඩ් හයිපර්සොනික් ග්ලයිඩ් වෙහිකල් එක ගැන. මේ මිසයිලයත් සම්ප්‍රදායික හයිපර්සොනික් බැලිස්ටික් මිසයිල වලින් ඔබට ගිහිල්ලා සාමාන්‍යයෙන් හයිපර්සොනික් වේග වලින් Tamanගේ දිශානතිය වෙනස් කරමින් ඉලක්කය වෙත ළඟා වෙන්න හැකියාව තිබෙනවා. ඒ කියන්නේ මෙවැනි මිසයිල ප්‍රහාරයකුත් වැළැක්වීම ඉතාමත් අපහසු කාර්යයක්. මේ හයිපර්සොනික් ග්ලයිඩ් වෙහිකල් රැගෙන යාම සඳහා අපි කලින් කතා කරපු සර්මාට් මිසයිලය භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ හයිපර්සොනික් ග්ලයිඩ් වෙහිකල් එකටත් සාමාන්‍යයෙන් මැක් 27ක පමණ උපරිම වේගයක් අත් කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ රුසියාව සතු ටිකක් වෙනස් අවියක් ගැන. ඒ තමයි න්‍යෂ්ටික සුනාමි වුණත් ඇති කරන්න පුළුවන් කියලා වාර්තා වෙන පොසයිඩන් අවිය. මේක ටෝපිඩෝ ගණයට අයත් වෙන ප්‍රහාරක අවියක්. මේ අවියට සාමාන්‍යයෙන් කිලෝමීටර් 1000 ගණන් දිය යටින් ගොස් ප්‍රහාර එල්ල කිරීමට හැකියාව තිබෙනවා. සතුරු ආවේක්ෂණ පද්ධතිවලට හසු නොවි ඉලක්කය වෙත ළඟා වෙන්න පුළුවන් මේ පොසයිඩන් අවිය මගින් මුහුද අභ්‍යන්තරයේ ඉඳලා විකිරණශීලී සුනාමි ඇති කරන්න හැකියාව තිබෙනවා. කිලෝමීටර් 10,000ක පමණ ප්‍රහාරක පරාසයක් සතු මේ අවියට සාමාන්‍යයෙන් මීටර් 1000ක් පමණ ගැඹුරේ සතුරු ආවේක්ෂණ පද්ධති මගහරිමින් ගමන් කරලා ලෝකයේ ඕනෑම විරලබඩ ස්ථානයකට ඉතාමත් විනාශකාරී ප්‍රහාර සිදු කරන්න හැකියාව තිබෙනවා. මේ පොසයිඩන් අවියේදී භාවිතා කරන යුද හිසට සාමාන්‍යයෙන් මෙගාටොන් 2ක පමණ ප්‍රබලත්වයකින් යුත් පිපිරවීමක් ඇති කරන්න පුළුවන්. ඉතින් මෙවැනි පිපිරවීමකින් ඇතිවන සුනාමියේ විනාශකාරී බව ඔබට සිතා ගැනීමට පුළුවන්. ඒ වගේම මෙවැනි ප්‍රහාරයකින් අනතුරුව මේ සුනාමියෙන් සිදුවන විනාශකාරී බවටත් වඩා මෙහිදී ඇතිවන විකිරණශීලී බව නිසා මේ ප්‍රහාරයට ලක්වන ප්‍රදේශය වසර ගණනාවකට නැවත මිනිස් වාසස්ථාන ඇති කිරීමට නුසුදුසු බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් මේ අවිය පිළිබඳවත් අපි මීට කලින් මේ channel එක හරහා වීඩියෝවක් අරගෙන ආවා.
මේ අවියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ඔබට ඒ වීඩියෝව නැරඹීමට පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ රුසියාව සතු Su-57 ෆෙලන් කියන ප්‍රහාරක යානය ගැන. රුසියාව ඇමරිකානු F-35 සහ F-22 කියන යානාවලට පිළිතුරු විදිහට තමයි මේ Su-57 යානාව එළි දැක්වුවේ. ඉතින් මේ යානයට මේ ෆෙලන් කියලා කියන්නේ නේටෝ නාමකරණය යටතේ. මේ ප්‍රහාරක යානයට ඉතාමත් පහසුවෙන් ඇත් දෙකක පමණ උපරිම වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ යානය සාමාන්‍යයෙන් ඇමරිකාවේ F-35 F-22 වගේ යානා වගේම බටහිර රටවල් සතු බොහෝ යානාවලට වඩා ඉතාමත් වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඔබට බැලූ බැල්මටම පේනව ඇති මේ යානය නිෂ්පාදනය කරලා තිබෙන්නේ ඉතාමත් පැතලි ස්වභාවයකින්. ඉතින් මේ ක්‍රොස් සෙක්ෂන් එක අඩු බව නිසාම මේ ප්‍රහාරක යානයත් යම්කිසි දුරකට ස්ටෙල්ත් හැකියාවෙන් යුක්තයි. ඒ කියන්නේ සතුරු රේඩාර් පද්ධති මගහරිමින් ඉලක්කවලට ප්‍රහාර සිදු කිරීමට ගමන් කිරීමේ හැකියාව මේ යානය සතු වෙනවා. R-27, R-37M වගේ ඉතාමත් දියුණු අවි මේ ප්‍රහාරක යානය මගින් රැගෙන යනවා. ඒ වගේම අවස්ථානුකූලව මේ Su-57 යානය මගින් න්‍යෂ්ටික ප්‍රහාර සිදු කිරීමේ හැකියාවත් පවතිනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඇමරිකානු අති දියුණු F-35 F-22 වගේ යානාවලට වඩා මේ Su-57 යානයේ තිබෙන විශේෂත්වය තමයි මේ යානයට තනිව ප්‍රහාර සිදු කිරීමට ඇති හැකියාව. ඒ කියන්නේ මේ ඇමරිකානු යානා අනිකුත් යානා සමග සම්බන්ධීකරණය වෙමින් ඒ හරහා ලැබෙන තොරතුරුත් එක්ක නෙට්වර්ක් බැටල්ෆීල්ඩ් අවයානස් මගින් තමයි ප්‍රහාර සිදු කරන්නේ. නමුත් රුසියාවේ Su-57 යානයට ස්වාධීනව ප්‍රහාර සිදු කිරීමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ මේක රුසියාවේ ගේම් චේන්ජර් ප්‍රහාරක යානයක් විදියට අපිට නම් කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ රුසියාවේ නවතම තුරුම්පුව වෙච්ච ඔරෙෂ්නික් මිසයිලය ගැන. මැක් 10කට වඩා වැඩි වේගවලින් ගමන් කරන මේ මිසයිලය බටහිර සතු කිසිදු ගුවන් ආරක්ෂණ පද්ධතියකින් වළක්වන්න බැහැ කියන එක මේ වන විටත් ඔප්පු වෙලා අවසන්. ඒ මේ මිසයිලය භාවිතා කළා රුසියාව පසුගියදා යුක්‍රේනයට ප්‍රහාරයක් එල්ල කළත් ඒ වන විටත් යුක්‍රේනය සතුව තිබිච්ච බටහිර දියුණු ගුවන් ආරක්ෂණ පද්ධති කිසිවකට මේ මිසයිල් ප්‍රහාරය වළක්වන්න හැකි වුණේ නැහැ. න්‍යෂ්ටික හා න්‍යෂ්ටික නොවන යුද හිස් අරගෙන යන්න පුළුවන් මේ මිසයිලයට MIRV යුද හිස් රැගෙන යාමෙත් හැකියාව තිබෙනවා. ඒ කියන්නේ එකවර මේ යුද හිස් ගණනාවක් භාවිතා කළා ස්ථාන කිහිපයකට පහර දීමේ හැකියාව මේ මිසයිලයට තිබෙනවා. පසුගියදා යුක්‍රේනයට එල්ල කරපු ප්‍රහාරයේ වීඩියෝ දර්ශන වලිනුත් අපිට මේ බව පැහැදිලි වුණා. ඉතින් මේ දක්වා අපි කතා කරේ ප්‍රහාර සඳහා යොදා ගන්නා අවි ගැන. ඊළඟට අපි කතා කරමු රුසියානු ගුවන්තලය ආරක්ෂා කරන්න අලුතෙන් එක් වෙච්ච S-500 ගුවන් ආරක්ෂණ පද්ධතිය ගැන. මේ වන විටත් පවතින S-400 පද්ධති ලෝකයේ ගේම් චේන්ජර් ගුවන් ආරක්ෂණ පද්ධතියක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අද වෙනකොටත් ලෝකයේ බොහෝ රටවල් Tamanගේ ගුවන් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම මේ S-400 පද්ධති සඳහා බාර දීලා තිබෙනවා. ඉතින් මේ S-400 මිසයිල් වලට වඩා දියුණු පද්ධතියක් වෙන S-500 ගුවන් ආරක්ෂණ පද්ධතියට ගුවන් යානා සහ මිසයිල් වළක්වන්න තියෙන හැකියාවටත් වඩා මෙහි තිබෙන විශේෂත්වය තමයි හයිපර්සොනික් අවි වැළැක්වීමට මේ පද්ධතියට තිබෙන හැකියාව. මැක් 20ට වඩා වැඩි වේගවලින් ගමන් කරන්න මිසයිල් වැළැක්වීමේ හැකියාවක් මේ ගුවන් ආරක්ෂණ පද්ධතිය සතු වෙනවා. ඒ වගේම මේ පද්ධතියකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 600ක පමණ පරාසයේ ගුවන් අවකාශයක් සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට හැකියාව තිබෙනවා. ඉතින් නවීන යුද තාක්ෂණයේ ප්‍රධානතම අංගයක් වෙලා තිබෙන සැටලයිට් වලට පහර දී බිම හෙළීමේ හැකියාවකුත් මේ S-500 පද්ධතියට තිබෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 200ක පමණ ඉහළ උන්නතාංශවල තිබෙන සතුරු ඉලක්කවලට සාර්ථක හා නිර්වද්‍ය ප්‍රහාර සිදු කිරීමට මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට පුළුවන්. ඉතින් මේ දක්වා නිෂ්පාදනය කරලා තිබෙන බටහිර කිසිදු ගුවන් ආරක්ෂණ පද්ධතියක මේ හැකියාවන් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරපු අවි 6න් ඔබ හිතන විදියට බටහිරට වඩාත්ම තර්ජනාත්මක අවිය කුමක්ද?
මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ channel එක අදම subscribe කරලා තියාගන්න.